අද කතා කරන්නේ ටැක්ස් ටෝක් with simple books අපේ ප්‍රෝග්‍රෑම් එකට යොමු වෙච්ච විශේෂ ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ටැක්ස් එක ගෙවනවට වැඩිය මේ ටැක්ස් එක ගෙවන්න ඕන කවුද කියන ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද මේ ප්‍රශ්නේ? ඔබට මතක ඇති ඔබටත් මේ ප්‍රශ්නේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ තමයි foreign salary income එකක් ගන්න කෙනෙක් සහ freelancers ලා independent service providers ලා මේ කැටගරි එක ඉන්නේ මේ හැමෝම එකකද? එහෙම නැත්නම් මේගොල්ලෝ දෙකක්ද? හරි පැහැදිලි නැහැ කියන කාරණාව තමයි අපිට යොමු වෙච්ච ගැටලුව. හරි. අපි අද මේ ප්‍රශ්නේ විසඳගමු. ඉතින් ඉස්සෙල්ලාම අපි කතා කරමු මේ foreign salary income එකක් ගන්න කවුද කියන එක. මේ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොන්දේසි 4ක් නිකුත් කරලා තියෙනවා මේ foreign salary income එකක් ගන්න කෙනෙක් විදිහට අපි හඳුනාගන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන්. ඔබ පළවෙනි කාරණාව විදිහට සම්පූර්ණ කරලා තියෙන්න ඕන ඔබ ශ්‍රී ලංකාවේ නිවාසිකයෙක් වෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ඔබේ foreign company එකත් එක්ක ඔබ employment agreement එකක් කරහා ඔබ agree වෙලා තියෙන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි ඔයාගේ සේවාව ඒ අදාළ කම්පැනි එකට ඔයා රිමෝට්ලි තමයි ලබා දෙන්න ඕන. හතරවෙනි කාරණාව ඔබේ සැලරි එක ඔබේ මාසික ආදායම ඔබට විදේශ ව්‍යවහාර මුදලකින් ශ්‍රී ලංකාවේ පිළිගත් වාණිජ්‍ය බැංකුවක් කරහා ඔබට ලැබෙන්නත් ඕන. මේ කාරණා හතර මේ කොන්දේසි හතර ඔබ සම්පූර්ණ කරලා තියෙනවා නම් foreign currency salary income එකක් ගන්න විදිහට ඔබ නම් වෙනවා. ඒගොල්ලෝ මේ ටේබල් 8 එකට අදාළව තමයි ඒගොල්ලන්ගේ ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ. මොකද්ද මේ ටේබල් 8 එක කියලා කියන්නේ? ඒ තමයි ඔබේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් එක කැල්කියුලේට් කරනකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බොහොම විශේෂයෙන් සඳහන් කරලා තියෙන පැහැදිලිව සඳහන් කරලා තියෙන ඩොකියුමන්ට් එකක්. ඉතින් ඔබට ඒ ගැන දැනගන්න ඕන නම් මම වීඩියෝ එකේ ලින්ක් කරන්නම් ඔබට පුළුවන් ඒක බලන්න. හරි. මේ ටේබල් 8 ඩොකියුමන්ට් එකේදී බොහොම වැදගත්ව අවධාරණයෙන් පැහැදිලිව කියලා තියෙනවා මේ මම කලින් කියපු කොන්දේසි වලට බොහොම සමාන වුණත් ෆ්‍රීලාන්සර්ස්ලා සහ ඉන්ඩිපෙන්ඩන්ට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා යන මේ කැටගරි එකේ ඉන්න කට්ටිය ටේබල් 8 එකට අනුව ඔවුන්ගේ ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ නැහැ. ඔවුන් අදාළ වෙන්නේ බිස්නස් ඉන්කම් යටතේ. ඉතින් ඔබ බිස්නස් ඉන්කම් යටතේ ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ඒ අදාළ ටැක්ස් එක තමයි ඔබට අය වෙන්නේ. ඔබ foreign salary income එකක් ගන්න කැටගරි එකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව අවධාරණයෙන් ඔබ දැනගෙන සිටීම බොහොම වැදගත්. මේ දේවල් කරනකොට ඔයාට මේ සම්බන්ධයෙන් තව තොරතුරු හිම අවශ්‍ය වෙන්න පුළුවන්. දැනගන්න අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. හොඳ ගයිඩන්ස් එකක් ඔයාට ඕන වෙන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන මේ පහළ තියෙන නම්බර් එකට කතා කරන්න.